ඔබට පහසු ආකාරයකට වාඩි වෙන්න. ඔබගේ දෙපා සම්පූර්ණයෙන්ම පොළව සමග යටිපතුල් ස්පර්ශ වෙන ආකාරයෙන් තබා ගන්න. ඔබගේ දෑත් අල්ල උඩු අතට සිටිනසේ ඔබගේ දෙපා මත තබා ගන්න. කොන්ද කෙලින් තබා ගන්න. නිදහසේ සැහැල්ලුවෙන් ඔබගේ දෑස් පියා ගන්න. ගැඹුරු හුස්මක් ගන්න. ඔබගේ උදරය සහ පපු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පිරෙන ආකාරයට ඔබගේ මුඛය තුලින් සෙමින් හුස්ම පිට කරන්න. නැවතත් ගැඹුරු හුස්මක් ගන්න. ඔබගේ මුඛයෙන් සෙමින් හුස්ම සම්පූර්ණයෙන් පිට කරන්න. නැවතත් ගැඹුරු හුස්මක් ගන්න. ඔබගේ හුස්ම පිට කරන්න. සම්පූර්ණයෙන්ම නිදහස් වන්න ඔබගේ සිතුවිලි වලින් සහ සියලුම ආතතීන්ගෙන්. ඔබ මේ මොහොතේ ඉතාමත් සැහැල්ලුවෙන් ඉතාමත් පහසුවෙන් සිටින්නේ. සෙමින් ඔබගේ අවධානය ඔබ ගෙන යන්න ඔබගේ යටිපතුල් කරා. ඔබට දැනෙනවා ඔබගේ යටිපතුල් පොළොව සමග ස්පර්ශව තැබෙන ආකාරය. ඔබ මොහොතක් කිසිදු විනිශ්චයකින් තොරව මෙම ස්පර්ශය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. ඔබට පොළොව හා ස්පර්ශයේදී දැනෙන තද ගතිය හෝ ලිහිල් ගතිය, සිසිල් ගතිය හෝ උණුසුම, රළු හෝ සිනිඳු ස්වභාවය, මේ දැනීම කෙරෙහි කිසිදු විනිශ්චයකින් තොරව ඔබගේ අවධානය මොහොතකට යොමු කරන්න. ඉතාමත් නිදහසේ, ඉතාමත් සැහැල්ලුවේ. ඔබ මේ මොහොතේ දකින්න ශාකයකින් ගසකින් මුල් පොළව තුළට ඇදී යන්නේ යම්සේද ඒ ආකාරයෙන්ම ඔබගේ යටිපතුල් හරහා ශක්තිමත් බැඳීමකින් ඔබ මේ මිහිකත සමග පෘථිවිය සමග සම්බන්ධ වන ඇති ආකාරය දකින්න. එය ඔබ චිත්‍රයක් ආකාරයට හිමත් නැත්තම් රූප රාමුවක් ලෙස දකින්න උත්සාහ කරන්න. ශාකයක මුල් පොළව තුළට ඇතුළට ගමන් කරමින් මේ ශාකය ඍජුව රඳා පවත්වා ගන්නා සේම ඔබ ඒ සම්බන්ධතාවයේ මේ මිහිකත සමග පෘථිවිය සමග පෘථිවියේ ගැඹුරටම ගමන් කරන ආකාරය දකින්න. එම සම්බන්ධතාවය ඉතාමත් ශක්තිමත්, ඉතාමත් ස්ථාවරයි, නිදහස්, සැහැල්ලුයි. මේ සම්බන්ධතාවය සමගම ඔබ තව තවත් සුරක්ෂිත බව, ආරක්ෂිත බව ඔබට ඔබේ හදවතට දැනෙන්න ඉඩ දෙන්න. ඔබ මේ මොහොතේ ඔබගේ හදවතින්ම මේ මිහිකතට ඔබගේ කෘතඥතාවය පළ කරන්න. මේ තාක් ඔබගේ බර දරා සිටියාට. සෙමින් ඔබගේ අවධානය ඔබගේ දෙපා වල සිට ඔබගේ හිස දක්වා රැගෙන එන්න. එසේ රැගෙන ඒමේදී ඔබට යම්කිසි පීඩාවක්, අපහසුවක්, ආතතියක්, වේදනාවක් දැනේ නම් ඔබ ඒ සියල්ල මේ ඔබගේ යටිපතුල් හරහා ඇති වූ සම්බන්ධතාවයෙන් උදව්වෙන් පෘථිවියේ ගැඹුරටම තල්ලු කර හරින්න. සෙමින් ඔබගේ අවධානය ගෙන එන්න ඔබගේ
වලලු කර ප්‍රදේශයට. ඒවා සම්පූර්ණයෙන්ම සැහැල්ලුවෙන් නිදහසේ තබා ගන්න. ඔබගේ කෙන්ඩා ප්‍රදේශයේ මාංශ පේශීන්, ඔබගේ දනහිස්, කලවා ප්‍රදේශය, මේ සියලුම මාංශ පේශීන් සම්පූර්ණයෙන්ම සැහැල්ලුවෙන් තබා ගන්න. ඒ වගේම යම් කිසි පීඩාවක්, ආතතියක්, වේදනාවක් පවතී නම් ඒ සියල්ල ඔබගේ යටිපතුල් හරහා ඇති වූ බැඳීම හරහා පෘථිවියේ ගැඹුරටම ගමන් කරවන්න, තල්ලු කර දමන්න. ඔබ ක්‍රමයෙන් සැහැල්ලුවකට පත්වන ආකාරය ඔබට දැනෙනවා ඇති. ඔබ ඉතාමත් සුරක්ෂිතයි. ඔබ ඉතාමත් ශක්තිමත්. ඒ වගේම ඔබ ඉතාමත් ස්ථාවරයි, සැහැල්ලුයි. සෙමින් ඔබේ අවධානය ඔබගේ උදරය ප්‍රදේශයට, ඔබගේ පපුව ප්‍රදේශය කරා රැගෙන එන්න. ඔබගේ පිට ප්‍රදේශය හරහා ඔබගේ අවධානය රැගෙන යන්න. මේ මාංශ පේශීන් සම්පූර්ණයෙන්ම සැහැල්ලුවෙන් නිදහසේ තබා ගන්න. සෙමින් ඔබේ අවධානය ඔබගේ උරහිස් කරා රැගෙන එන්න. ඔබගේ දෑත්, ඔබගේ අල්ල, ඇඟිලි, මේ සියල්ල කරා ඔබගේ අවධානය සෙමින් රැගෙන එන්න. ඒ අවධානය ඔබගේ ගෙල කරා රැගෙන එන්න. මතක තබා ගන්න යම් කිසි පීඩාවක්, ආතතියක්, වේදනාවක් ඔබට දැනෙනවා නම් ඒ සියල්ල ඔබගේ යටිපතුල් හරහා පෘථිවියේ ගැඹුරටම යවා නිදහස් කරන්න, සැහැල්ලු කරන්න. සෙමින් අවධානය මුහුණ ප්‍රදේශය කරා රැගෙන එන්න. ඔබගේ දෙතොල්, දෑස්, ඔබගේ නළල, හිස, ඒ සියල්ල සම්පූර්ණයෙන්ම සැහැල්ලුවෙන් නිදහසේ තබා ගන්න. ඔබට දැනෙනවා ඇති ඔබගේ හිසේ හිස් මුදුනේ සිට පාදයේ ඇඟිලි තුඩු දක්වා ඔබගේ මුළු ශරීරයම සැහැල්ලුවකට පත්ව ඇති ආකාරය. ඔබ සෙමින් ඔබගේ අවධානය ඔබගේ හදවත ඇති ප්‍රදේශයට රැගෙන එන්න. ඔබගේ පපුවේ මැද ප්‍රදේශය කරා ඔබගේ අවධානය රැගෙන එන්න. ඔබ දකින්න ඔබ හුස්ම ගන්නා විට ඔබගේ පපුවේ මැද ප්‍රදේශය ඉතාමත් සැහැල්ලුවකට පත්වන ආකාරය. නැවතත් ඔබ හුස්ම පිට කරන විට ඔබ තුළ ඇති සියලුම ආතතීන්, පීඩාවන් ඒ හුස්මත් සමග එළියට යන ආකාරය ඔබ දකින්න. ඔබගේ පපුව මැද සුදු පැහැති රවුමක් හෝ බෝලයක් තිබෙන ආකාරය ඔබ හිතේ මවා ගන්න. ඔබ දකින්න හුස්ම ගන්නවත් සමගම මේ බෝලය ක්‍රමයෙන් විශාල වන ආකාරයත් ඔබ සැහැල්ලු වන ආකාරයක් දකින්න. ඒ වගේම හුස්ම පිට කරන විට මෙම බෝලය ක්‍රමයෙන් කුඩා වෙමින් ඔබ තුළ පවතින සියලුම පීඩාවන් එළියට යන ආකාරය දකින්න. නැවත වාරයක් එලෙස හුස්ම ගන්න.
සෙමින් හුස්ම පිට කරන්න. ඔබ මෙනෙහි කරන්න. ඔබ ඉතාමත් ආරක්ෂිතයි. ඔබ ඉතාමත් සාමකාමී. ඔබ ඉතාමත් ස්ථාවරයි. ඔබ ඉතාමත් ආරක්ෂිතයි. ඔබ ඉතාමත් සාමකාමී.